Adobe TryHack මේකේ තියෙන simple CTF කියන room එක complete කරමු. මේක ඇවිල්ලා beginner level CTF challenge එක. සාමාන්‍ය setup ටික තමයි තියෙන VPN එක connect කරගන්න ඒ ටික ඔයාලට පුළුවන් ඇති කියලා හිතනවා. ඒක නැත්තම් බලලා YouTube එකේ තියෙන වීඩියෝ ඕන කරන්න. ඒක බලා ගන්න. අපි නම් room එකට join වෙන්න ඕනේ ඉස්සරහම මේ TryHack මේකේ. හරි ඊට පස්සේ තියෙන ඔයාලට CTF එකේ virtual machine එක open කරගන්න. يعني start කරගන්න ඕනේ server එක. ඒක start machine click කරන්න. සාමාන්‍යයෙන් මේකට විනාඩියක් වගේ යනවා server එක open වෙලා මේ IP address එක අපිට දෙන්න. ඒක විනාඩියක් වගේ තමයි යන්නේ. ඒක ගන්ටියක් වෙලා ඉන්න ඕනේ. හරි ඔයාලට විතර පේන target IP එක තියෙනවා. ඒක අපි hack කරන්න ඕනේ මෙන්න මේ IP එකට දාලා machine එක. හරි ඉස්සරමයි බලමු අහන ප්‍රශ්න ටික. How many services are running under port 1000? ඒ කියන්නේ මේ අහන්නේ මේ ආදාළ IP address එකේ port කීයක් open වෙලාද හැබැයි මේ පළවෙනි port 1000ට යටින් තියෙන port කීයද කියලා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් port scan එක කරන්නේ nmap tool එක තමයි පාවිච්චි කරන්නේ. අපි ඉස්සෙල්ලා nmap scan එකක් දාගමු. nmap scan එක දාද්දී nmap කියලා type කරලා IP එක දීලා -a ඒ කියන්නේ මේ a කියලා දැම්මේ aggressive scan ඒ කියන්නේ පොඩක් ගැඹුරින් scan කරනවා. තව මට මේකට ඉස්සරහට යද්දී ඕන දේවල් ටිකක් ගන්න ඕන නිසා. උන්ට සාමාන්‍ය මේක දැම්මේ නැතත් අපිට පළවෙනි උත්තරේ දුන්නේ නැහැ. පෝට් සංඛ්‍යාව වෙනවා. සාමාන්‍ය aggressive scan එකක් කරද්දී ටික වැඩිම වෙලාවක් යනවා. මොකද පොඩක් deeply scan එකක් කරන නිසා. හරි මෙතන දැන් අපි result එක ආවා. මෙතනින් ඔයාලා port number බලා ගන්න පුළුවන්. ඒකට අදාළ තව විස්තර ටිකක් තියෙනවා. version එක වගේ. හරි දැන් අපි අහලා තියෙන ප්‍රශ්නේ තමයි පළවෙනි port 1000 ඇතුලේ තියෙන port කීයද කියලා. අපි බලමු result එක. result එකේ තියෙනවා port 21 80 2222. ඒක 2222 කියන්නේ 1000ට වැඩියෙන් තියෙන එක. කියන්නේ 1000ට අඩු එක තමයි 1000ට වැඩි. ඒක අපිට ඒක ගන්න විදියක් නැහැ. අරකට උත්තර විදියට ඒතකොට port 2යි. පළවෙනි උත්තරේ 2.
හරි පාණි උත්තරේ correct. ඊට පස්සේ අහනවා what is running on the higher port. ඉගෙනද අපිට ආපු රිසල්ට් එකේ තියෙන ලොකුම port එකේ run වෙන service එක මොකක්ද කියලා තමයි අහන්නේ. අපේ ලොකුම port එක 2222 ඒකට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. හරි ඒකේ අපිට පේනවා service කියන කැටගරි එක ඇතුළේ තියෙනවා SSH. ඒ කියන්නේ secure shell protocol එක ගැන තමයි අහන්නේ. ඒතකොට මෙතන අපි දෙන්න උත්තරේ SSH කියලා. secure shell කියන protocol එක තමයි 2222 කියන port එකේ run වෙන්නේ. ඊට පස්සේ අහනවා මේ application එකේ run වෙන CVE එක මොකක්ද කියලා. අපි බලමු hint එකකුත් තියෙනවා. මේ CVE කියන එකේ මේ තේරුම තමයි common vulnerabilities and exposures කියන එක. කියන්නේ සාමාන්‍යයෙන් vulnerability එක හොයාගත්තට පස්සේ අදාළ ආයතනයක් තියෙනවා. ඒ ආයතනය විසින් ඒකට අදාළ vulnerability අංගයක් දෙනවා. ඒ අංකයෙන් අපිට identify කරගන්න පුළුවන් මේ vulnerability එක කියලා. එතකොට සාමාන්‍යයෙන් pen test එක කරනකොට එහෙම service වල outdated software තියෙනවා නම් අපිට CVE බලන්න පුළුවන්. එතකොට ඒ service එකට අදාළ version එකකින් ඒ CVE එක හොයාගන්න පුළුවන්. ඒකට අදාළ CVE එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ CVE අංක පාවිච්චි කරලා public තියෙන exploit එකකුත් හොයාගෙන අපිට hack කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරණ version වල outdated software වල CVE ඕන තරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. අපි දැන් මේ CTF එකත් hack කරන්නේ ඒ වගේ exploit එකක් පාවිච්චි කරලා. හරි අපි CVE එක හොයාගන්න විදිය බලමු. හරි hint එක මෙතන තියෙනවා. හරි hint එකේ තියෙන විදියට CMS ඒ කියන්නේ මේක අනිවාර්යෙන් web application එකක් වෙන්න ඕනේ. ඔව් බලමු. හරි. ඔව් මේක web application එකක්. එතකොට run වෙන server එක Apache 2 කියන server එක. Apache 2 කියන server එකේ default HTML page එක තමයි මෙතන ඔයාලට display කරන්න. එතකොට මේක අනිවාර්යෙන් මෙතන නැතත් අනිවාර්යෙන් අපිට හිතුවේ හැකි කොහොම හරි තියෙන website එකක්. කියන්නේ මේක තුල website එක run වෙනවා, web server එක run වෙනවා කියන අනිවාර්යයෙන් website එකක් තියෙන්න ඕනේ කියන අත්‍යවශ්‍ය නැහැ. කියන්නේ මේ සාමාන්‍ය web server එකක් කියන්නේ website run කරන තැනකින්ද අපිට හිතුවේ හැකි website එකක් run වෙනවා ඇති කියලා. අපි ඉස්සරහම බලමු මේකේ directory මොනවද තියෙන්නේ සහ files මොනවද කියලා. ඒක අපි පාවිච්චි කරන tool එකට කියන tool එක. ඉස්සරහම target URL එකේ object කරන් dirt කියලා type කරලා enter කරමු. ඊපස්සේ එයා word list එක generate කරගෙන scan එක කරනවා මේක ඇතුලේ මෙන්න මේ files සහ මේ directories තියෙනවා කියලා. සමහර මේක ටික වෙලාවක් යනවා මේ එකින් එක scan කරලා ඒකට අදාළ directories තියෙනවා කියලා බලන්න.
මොකද මේ රිසල්ට් එක තිබ්බොත් නේ අපිට ඩිස්ප්ලේ කරන්නේ මෙන්න මේක තියෙනවා කියලා. ඒ නිසා ඒවත් තියෙනවද කියලා ස්කෑන් කරලා අපි රිසල්ට් එක දැනගන්න අපි බලන් ඉන්න ඕනේ. සාමාන්‍ය රියල් වර්ල්ඩ් එකේ ඇටැක් එකක් මීට වඩා මේ ඉන්ෆර්මේෂන් ගැදරින් කියන පාර්ට් එක කරන මොකද මේ CTF එකකින් එච්චර ලොකුට කරන්න ඕනේ මොකද මේක මම කලින් කරලා තමයි මේකට ආවේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න. මට මේක කරන්න දවස් 2ක් ගියා කොහොම හරි කියන්නේ පැය 4ක වගේ කාලයක් ගියා. කොහොමද දවස් 2ක තමයි කරන්න පුළුවන් වුණේ මට. වීඩියෝ එක ගන්න එච්ච වෙලාවක් යන්නේ මොකද මම කලින් කරලා මට මතකයි කොහොමද කරේ කියලා. හරි මම මේ ස්කෑන් එකේ මොකද්ද වෙන්නේ කියලා පොඩි විස්තරයක් කියන්න. ඒතකොට derp කියන tool එක හදලා තියෙන්නේ web application එකක් තියෙන කියන්නේ දැන් website එක hang කියන්නේ අපි සාමාන්‍ය website එක හදපුවාම directories හදනවා. තව file තියෙනවා කියන්නේ photo දාන දැන් image folder එක වෙනම සාමාන්‍යයෙන් දානවා. ඊට පස්සේ තව JavaScript file එක එතකොට PHP වගේ තව CSS file external විදිහට connect කරනවා නම් ඒ file එහෙම ඒ web server එක ඇතුළෙම මේ save කරලා තමයි තියන්නේ. අන්නේ අපිට මේ ඒකට website එක එන කෙනෙක්ට ඒක පේන්නේ නැහැ. සාමාන්‍ය website එක බලන කෙනෙක් අනිත් ඒවා බලන්නේ නැහනේ. මොකද ඒක පේන්නේ පේනදී ෆයිල් අපිට බලන්න කියන්නේ මේ word list අපිට කස්ටමයිස් කරපු word list එකක් දෙන්න පුළුවන්. ඕන තරම් word list ඉන්ටර්නෙට් එකේ හොයන්න ගන්නත් පුළුවන්. එතකොට මේ දැන් ස්කෑන් කරන මෙන්න මේ කියන word list එක මේ මෙතන පාත් එක ඊපස්සේ මේ තමයි comment.txt කියන ෆයිල් එකට අදාළ word list එක තමයි ස්කෑන් කරගෙන ගිහිල්ලා අපිට result එකක් දෙන්නේ. ඉතින් අපිට එක result එකක් හම්බෙලා තියෙනවා index.html කියන එක. ඒ කියන්නේ මෙන්න මේක. මේ තමයි index.html කියන්නේ ඕනම වෙනනම් මේක බලගෙනදී කලින් එකමයි result එකමයි අපි මෙතන පේන්නේ නැති වුණාට මේක default තියෙන්නේ index.html කියන මේ html ෆයිල් එකේ නම index.html කියන. ඊට පස්සේ ගත්තොත් ඉතින් සාමාන්‍ය මේ කියන්නේ derp tool එක කියන්නේ command line web content scanner එකක් කියලා. කියන්නේ website එකට අදාළ content මොනවද කියලා scan කරලා බලන tool එක තමයි derp කියලා කියන්නේ.
තව මේකට අමතරව GoBuster කියලා tool එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඒකට මේක පාවිච්චි කරන මේ වෙලාවේ ලේසි. ඒ නිසා මම මේක පාවිච්චි කරේ. ඔයාලට පේනයි තව රිසල්ට් එකක් තියෙනවා. හරි මෙතන අපිට පේනවා ඩිරෙක්ට් එකක් තියෙනවා. සිම්පල්. බලමු සිම්පල් කියලා ඩිරෙක්ට් එක මොකක්ද කියලා. හරි. ඔයාලට වෙනදී සිම්පල් කියන ඩිරෙක්ටරි එක ඇතුලේ තව වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක තමයි වෙබ්සයිට් එක. හරි. අපිට බලමු මේ වෙබ්සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා. CMS Met Simple. ඒක අරක නෙමෙයි වෙබ් අපි දැන් අරක නෙමෙයි ඒක මේ ඩිෆෝල්ට් පේජ් එක මේක තමයි වෙබ්සයිට් එක. ඒගොල්ලෝ හොස්ට් කරපු වෙබ්සයිට් එක තමයි මේක. අපි පොඩ යරට ගිහලා බලමු. CMS කියන්නේ content management system. ඒ කියන්නේ වෙබ්සයිට් එක හදනකොට අපේ අදාළ content manage කරන්න දාන system එක තමයි CMS කියන්නේ. web development කරන කට්ටිය අනිවාර්යෙන් දන්නවා මීට වඩා මේ ගැන. එතකොට මෙතන අපිට පොඩි දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ CMS Met Simple කියන එකේ version එක. අපි යන්නේ version එක පොඩ්ඩක් Google කරලා බලමු. මොනවද මේ ගැන තියෙන විස්තර කියලා. අනිවාර්යයෙන් මේ වගේ version එකක් තිබ්බාම ඒක බොහෝ විට outdated version එකක් වෙන්න පුළුවන්. නැත්නම් updated version එකක් වෙන්න පුළුවන්. updated version එක ගන්න පොඩ්ඩක් ඒක අපිට ලොකුවට වැදගත් නෑ. හැබැයි outdated නම් ඒක ගොඩක් පරණයි නම් අනිවාර්යෙන් ඒකේ vulnerability එකක් තියෙනවා. මොකද එහෙම මේක security patches උත් දාලා තමයි update දෙන්නේ. ඒ වලට පළවෙනි result එකේම තියෙනවා exploit db. exploit db කියන්නේ අපිට exploit ඔය CVE වලට දාලා exploit හදලා කියන්නේ engineersලා විසින් exploit හදලා pen testersලා ඒගොල්ලෝ එතකොට pen testersලාට පාවිච්චි කරන්න හදපු වෙබ්සයිට් එකක් database එක තමයි මේක exploit db කියන්නේ exploit ගබඩා කරලා තියෙන තැනක් වගේ තමයි මේක. මෙතන මේක තමයි දැන් අපිට ආපු result කියන්නේ අන්න අර version එකට දාලා exploit එකක් තියෙනවා. මෙන්න මේක තමයි exploit එක. මේක පාවිච්චි කරනවා අපි system එක hack කරන්න යන්නේ. හරි මෙතනින් අපි දැන් exploit එක download කරගමු ඉස්සරහම. හරි ඔයාලා පේනද download වුණා. මම දැන් එක Python file එකක් අපි download උනේ. ඔය Python file එකක්. එතකොට Python file එක run කරන්න Python කියලා type කරලා අදාළ path එක දෙන්න ඕනේ. එතකොට මම ලේසියට මෙතනින් කෙලින්ම ඇදලා ගන්නවා terminal එක.
හරි මේක තමයි exploit එක run කරමු හරි exploit එකේ පොඩි error එකක් තියෙනවා ඒ කියන්නේ exploit එක හදපු කෙනාව හිතලම අපිට error එකක් දාලා දීලා අපිට හදා ගන්න එක exploit එක උනත් අපිට කෙලින් දීලා නැහැ පොඩි bug එකක් දාලා දෙන කියන්නේ print මෙන්න මේක මෙතන මේ syntax එකේ අපිට බැලු වෙන programming පොඩ්ඩක් basic ටික හරි තියෙන කෙනෙක්ට තේරෙනවා මෙතන වරහන නැහැ ඒක තමයි error එක ආවේ කියලා හරි මම nano tool එක පාවිච්චි කරලා මේක edit කරගන්නවා මෙන්න මෙතන set එකේම වරහන නැහැ කොහොමද තව යරට ගිහලා බලමු තව error මොනවද තියෙනවද කියලා simple error එකක් තමයි අපිට දාලා තියෙන කියන්නේ ලොකු error එකක් මේක තියෙන කියන්නේ අපිට හදා ගන්න දීලා වුණත් හරි error එකක් මුත් පේන්නේ නැහැ බලමු අපි රන් කරලා අපිට මෙතන exploit එක පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා හරි වෙලාවට බැලුවේ මොකද මෙතන option එක අපි දෙනවා URL එක දෙන්න ඕනේ --url හරි -u හරි දීලා අපේ URL set කරන්න ඕනේ මේ එතකොට තමයි අපිට ටාගට් එක දෙන්න තුව අපිට එක්ස්ප්ලොයිට් කරන්න බෑනේ. ඒතකොට මෙන්න මේක තමයි URL එක. මේ කොපි එකක් ගන්නවා අරගෙන /url ටාගට් එක දෙනවා enter හරි තව error එකක් තියෙනවා print මෙන්න මෙතන තියෙනවා තව ඊට යටිනුත් ඒ error එකම තියෙනවා save කරනවා exit ඊට තව error එකක් තියෙනවා ethical hacking වලදී programming ඕන වෙන්නේ මෙන්න මේ හේතුව නිසා exploit එකක් තිබ්බල කරන්නේ දැන් programming එතන error එක fix කරගන්න දන්නේ නැත්නම් exploit එක run කරගන්න බෑනේ ඒ නිසා තමයි අපිට programming basic knowledge එක ඕනේ කියන්නේ මෙන්න මෙතන ඒක මතනේ නිකන් දාපු එකක් කියලා හිතමු බලමු run කරලා හරි රන් වෙනවා ටාගට් එක අපි චුට්ටක් බලමු අපේ nmap result එකත් පොඩ්ඩක් ලොකු ටිකක් බලන්න ඕනේ මෙතන අපිට මේ බැලුවෙම පේනවා Ubuntu system එකේ
Apache service එකේ අදාළ default page එක තමයි වැඩ කරන්නේ කියලා මෙතන අපිට browser එකට enter කරේ නැත්නම් අපිට මෙතනින් කිව්ව හැකියි. ඒ තමයි මේ එන report එක හොඳට කියවන්න ඕනේ මොකද මෙතනින් අපිට මේ බොහෝ විට දුර්වලතාවයක් හොයාගන්න පුළුවන් මේ system එකට ඇතුල් වෙන්න. අය බලමු අපි මොනවද අහන්නේ කියලා. හරි. අපිට අදාළ CV එක මොකක්ද කියලා අහනවා. මෙන්න මෙතන තියෙනවා CV එක සහ මේ තියෙන්නේ CVA කියන්නේ ඒ අදාළ vulnerability එක හොයාගත්ත අවුරුද්ද සහ තව අංකයක් තියෙනවා මම හිතන්නේ ඒක ඒ අවුරුද්ද හොයාගත්ත vulnerability එක වෙන්න ඇති කියලා හිතනවා. අපිට ඒක දාලා නැහැ. මොකද vulnerability එක හොයාගත්ත එච්චරයි. enter කරමු. හරි ඊළඟට මොකද්ද මේ vulnerable application එක. බලන්න මෙතන බලමු පේනවා. title එක දිනවා CMS met simple version එක දිනවා SQL injection. මේ SQL injection එක බලමු SQL injection කියලා පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒවල මෙතන තියෙනවා title එක SQL injection කියලා. කියන්නේ SQL injection එතකොට ඒක තමයි නම නම් හරි. ඉතින් SQLi කියන්නේ SQL injection කියන එක කෙටි කරාම SQLi කියලා අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. ඒක තමයි අහන්නේ අපි. What's the password? මම සිස්ටම් මේ password එක ඉල්ලන්නේ. මම කලින් hint එක මම බලුවේ නෑ. හරි. word list එක දිනවා. බලමු word list එක මොකද කියලා. ඒක පාවිච්චි කරන්න කියලා තමයි තිබ්බේ. බලමු. මේ word list එක හරි සාමාන්‍ය GitHub එකේ හොයාගත්ත එක අපිට. එහෙම නැත්නම් තව GitLab එකේ පුළුවන්. මේ GitHub එකේ තියෙන එක ඒ word list එක එතන නැහැ. මම කලින් බැලුවා. බලමු මෙතන අපේ result එක open කරගෙන අපි. බලමු අපි scanning result එක කොහොමද කියලා. error එකක් ඇවිල්ලා තියෙනවා. බලමු. හරි අපිට word list එක හොයාගන්න පුළුවන් වුණා. මෙන්න මේක තමයි word list එක අපිට scan කරන්න කියන අපිට හම්බෙනවා. අර අපිට මේ scan එකෙන් හම්බෙනවා user name එක. මෙන්න මේ හැම scan එකෙන් හම්බෙනවා අපිට user name එක. ඒක තමයි system එකේ දාලා user name එක. ඒ කියන්නේ අපි ඒක ඉස්සර කතා කරමු. දැන් මේක download කරගමු අපි. ඒ download වුණා.
යූසර් නේම් එක එනකන් යමු අපි. ආයෙත් ඒ රේකම එනවා. From exploit එක මොකක් කරවද දිය. හරි. බලමු. මෙන්න මෙතන අපිට උඩුකම නැතුව දීලා බලමු. මොකද පාත් එකනේ දෙන්නේ. ඒක අවුල වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. මෙන්න මෙහෙම. අපිට මෙතන word list එක දෙන්න බැරි වුණා. මෙතන word list එක -w යතම දෙන්න.
මට හිතෙන්නේ මේ exploit එක මොකද දැන් මම edit කරනකොට අවුලක් ගියා. මෙතනයි Python 2 වලින් රන් කරලා බලමු. අපේ Python version එක බලපානවා. exploit tree වලින් try එකක් දීලා.
പിന്നെ කොහොම ඩවුන්ලෝඩ්ස් එක තමයි තියෙන්නේ CD ටාගට් එක දෙමු මට පේන්නේ මෙතන මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවුලක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඒකට pin command එක use කරනවා කනෙක්ෂන් අවුලක්ද කියලා බලන්න පොඩ්ඩක්. මේක check කරලා ඉමුකෝ කරා. IP එක විතර දෙන්න පුළුවන්. ඔයාලා පිනති මොකක් හරි කනෙක්ෂන් එක අවුලක් වුණා. VPN එක ඩිස්කනෙක්ට් කරමු. ඔයාලා පිනති වෙලා තියෙන මැෂින් එක ඔෆ් වෙලා virtual machine එක මොකක් හරි අවුලක් ඉඳලා ඔෆ් වෙලා තියෙනවා. ඉතින් අපි ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා මේ virtual machine අය ස්ටාර්ට් කරගමු මැෂින් එක. උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ බලමු පස්සේ වෙලාවෙ. අය විනාඩියක් ඉන්න වෙනවා. එතකොට අපේ ටාගට් එක වෙනස් වෙයිද කොහොමද? සම්පූර්ණ අපේ ටාගට් එක වෙනස් වෙනවා IP එක. මම මේ ටර්මිනල් එක ක්ලියර් කරගන්න. කලින් එක්ස්ප්ලොයිට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක මෙතන අපේ ටාගට් එක පොඩ්ඩක් වෙනස් වෙයි. එච්චරයි වෙන්නේ. මොකද මේ එක්ස්ප්ලොයිට් එක වැඩ කරන්නේ නැති වෙන්න දෙයක් නැහැ කොහොමද? මොකද මම කලින් පාවිච්චි කරා මේක. කරලා තමයි ආයෙ තන සමාන කිරීමෙන්නෙත් නෑ. බලමු අලුත් ටාගට් එක මොකක්ද කියලා. සමහරට ඒකම ඒ IP එකම අපිට දෙන්න තියෙන ඒ IP එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි අලුතෙන් ආව කලින් ඒව කරන්න ඕනේ අය ඒ IP එකට මොකද එකම දුර්වලතාවය තමයි අපිට දීලා තියෙන්නේ.
අයි ටාගට් එක වෙනස් කරගමු. ඔයාලා try වෙනවා මේක අනිවාර්යෙන්. හරිද? දැන් මේ exploit එක වැඩ කරනවා. ටික වෙලාවක අපිට result එක එකකින් ඉන්න වෙනවා මේ exploit එකෙන් දෙන. මේ අදාළ exploit එක වෙන්නේ සරලව ඒගොල්ලන්ගේ database කියන්නේ අපි target එකගෙන save කරගන්න database එකේ hash values එක්ක අපි එකින් එක අකුරෙන් අකුර ගලපනවා. එහෙම තමයි අපිට මෙතන password එකක් අපිට තියෙනවා මේක hash එක. ඕනවට මේ hash මේ decrypt කරලා අපිට අදාළ username එකේ password එක හොයාගන්නත් පුළුවන්. ඒත් මම ඒ විදිහට කරන්නේ අද මේ කෙලින්ම username එක දීලා ඒකට අදාළ password list එකට brute force attack එකක් කරනවා.
මේ එක්ස්පර්ට් එක පළවෙනි පාරම රිසල්ට් එක එන්න සාමාන්‍යයෙන් දෙපාරක් තුන්පාරක් ස්කෑන් එක කරාම තමයි මේ රිසල්ට් එක ආවේ හරි රිසල්ට් එක. මම අරක මේ කැන්සල් කරලා ආයෙ රිසල්ට් එක දෙන්න කොහොමද ආයෙ රිසල්ට් මේ ස්කෑන් එක අපිට කරන්න වෙනවා. මට කොහොමද තුන් පාරක් විතර කරන්න හරි රිසල්ට් එක ගන්න. තව මේකේ පොඩි vulnerability එකක් තිබ්බා. මොකද මේ අපිට FTP protocol කියන file transfer protocol එක පාවිච්චි කරලා anonymous login එකක් ගන්න පුළුවන්. මේ අදාළ machine එකේ. ඒක මම ඔයාලට පෙන්නන්නම් කරන විදිය. ඒක target IP එක අරගෙන එතන FTP එක type කරලා මෙන්න මෙතන anonymous කියලා type කරලා enter කරන්න login successful වුණා. ඊට පස්සේ ඔයාලට මෙතන help command එකෙන් මේකට අදාළ command list එක ගන්න පුළුවන්. එතන බලමු මොකක්ද තියෙන්නේ කියලා. එතන passive mode එකේ තියෙන passive mode එක පිට අයින් කරගන්න ඕනේ. දැන් passive එක type කරන්න තියෙන්නේ. ඒක passive mode එක අයින් වෙනවා. හරි දැන් බලමු pub කියලා ඩිරෙක්ටරි එකක් තියෙනවා. බලමු cd pub change වුණා. බලමු අතන මොකක්ද කියලා. for meet ඔයාලට මෙන්න මෙතනින් username එක ගත්ත හැකි. හොඳට බලුවොත් මේ username එක කියන්නේ මේ අදාළ user ට ඒ පණිවිඩයක් තමයි මේ තියෙන්නේ. for ඒ කියන්නේ මෙන්න මේ user සඳහා එවපු message මේ file එකේ කියන්නේ mitch කියන user තමයි අදාළ system එකේ user. අර විදිහට ස්කෑන් කරලා කරනවා මේක හොඳට කල්පනා කරා නම් මේ බලන තිබ්බා. අයි බලමු මේක ඇතුළේ මොකද කියලා get file එකේ නම by type කරලා අදාළ file එක cat කරමු. හරි මෙයා මේ මොකරි පණිවිඩයක් එවලා තියෙනවා. අපිට මෙතනින් ගන්න තියෙන්නේ මෙන්න මේ mitch කියන user එක තමයි ඒ පණිවිඩතොර user name එක mitch. අපිට මෙතන exploit එක අරන් scan කරන්න ඕනෙත් නැහැ. මේ user name එක හරියට එන්නේ නැහැ මොකක්ද දන්නේ අවුල. බලමු කලින් exploit එක. ඒකම තමයි මොකක්ද edit කරද්දි මොකක්ද අවුලක් යන්න ඇති කියලා හිතමු. බලමු කොහොම තුන් පාරක් විතර මත් ඒ වෙලාවේ scan කරා. ඊට පස්සම high result එක ගන්න පුළුවන්. එහෙනම් බැලුවොත් මම මේ user පාවිච්චි අතන අපි ගත්ත user name එක. ඒත් අපි කොහොමද user name එක දන්නවනේ. හින්දා අවුලක්ම නැහැ. මෙන්න මේක තමයි user name එක. බලමු දැන් හරි result එක එනවද කියලා. අපි අදාළ user එක්ක brute force එකක් උදාගමු. ඒකට time එකක් යන කොහොමද? මෙතනින් අපි download කරගත්ත
ගත්තා කලින් අපි password list එක මෙන්න මේක. ඒකට brute post එක කරන්න අපි hydra කියන tool එක පාවිච්චි කරලා hydra dash l මම මේ කලින් ctf එක කරා ඒ command එක පෙන්නනවා. මම ඒකම target එක වෙනස් කරලා ගන්නවා. ඉස්සෙල්ලා તો ලේසි කොහොමද target එක හරි. ඉතින් mitch කියන user ට අදාළ password එක අපිට ඒ word list එකේ තියෙනවා නම් අපිට display කරනවා. ඒක තමයි password කියලා. ඒතකොට SSH login එකක් ගන්න පුළුවන්. මොකද අපිට මේ scan එක දෙන්නේ secure shell එක කියන්නේ අපිට login වෙන්න අදාළ user ගේ secure shell කියන protocol එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය. හරි password එකක් හම්බුණා. secret නම් password එක තුළ SSH එක login වෙන්න තියෙන්නේ මෙන්න මෙහෙම. SSH username @target දීලා port එක 2222 මෙතනින් yes දෙන්න. ඊට පස්සේ අපිට ආමුණු password එක secret password එක වැරදි බලමු. secret හරි login successful. එතකොට අපිට දැන් මේ machine එකේ මේ machine එක අපි hack කරලා තියෙන. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් basic pen test basic hacking path එක information gathering. එතකොට scanning enumeration exploit ඒ ටික තමයි මේ basic hacking වලදී පාවිච්චි කරන්නේ. කොහොමද මේ method ඔක්කොම ටික ආවරණ මෙන්න මේ CTF මේ beginner level එක වුණත් beginner එකේට හොඳයි. මාත් beginner level එකේ ඉන්නේ කොහොමද මම සෑහෙන ගේමක් දෙන්නවා මේ කරන්න කලින්. දරුත් දැක්කවාලා මේ කරා වුණත් අපිට මේ errors එන්න පුළුවන්. කරන අතරමැද errors එන්න පුළුවන්. එහෙම තමයි මේ hacking වල ඒ තමයි එකපාර මේ button එක ගිහුවා කියලා system එක hack වෙන්නේ නැහැ. එහෙම. ඉතින් මේ exploit එක සමහර errors තියෙනවා. වල පෙන්නන මෙතන mitch කියලා ආවට තව Q අකුරුත් එකක් තියෙනවා. ඉස්සෙල්ලා email එක පෙන්නුවට දැන් email එකේ භාගයක් පෙන්නනවා. මේ පොඩි exploit එකේ පොඩි අවුලක් දෙයක් තියෙනවා. ඒක මට අවේ අවුල පෙවුනේ තමයි මම හරි විදිහට ගත්තේ කොහොමද? හරි exploit එක නවත්තමු. නැත්නම් මේ exploit එක තමයි පාවිච්චි කරන්න ඕනේ අපි කොහොමද? ඊළඟට අපිට බලමු මොකක්ද අහන්නේ කියලා ප්‍රශ්නේ. What's the password? secret or password එක. ඊට පස්සේ අපි ඊළඟට අහන්නේ අපෙන් කොහෙන්ද අපි log උනේ වගේ එකක්. කියන අපි පාවිච්චි SSH protocol එක තමයි මෙතන අහන්නේ කොහොමද? ඒ user flag එක ඉල්ලනවා. අපි machine එක hack කරාට පස්සේ අපිට system එක ඇතුලේ තියෙන flag එක cut කරලා බලන්න පුළුවන්. මෙන්න flag එක. ඒ තව user කෙනෙක් ඉන්නවලු user එකේ home directory එකේ නමක් තියෙනවලු වෙන user කෙනෙක්. ඒක ඉල්ලනවා අපි. home directory එක තියෙනවා නම් list home කියලා type කරලා enter කරාම හරි mitch ඊළඟට අනිත් user. ඒක තමයි අහලා තිබ්බේ අපි මෙතන.
හරි ඊට පස්සේ අපි sudo privilege ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපි normal user කෙනෙක් අපි දැන් root access එක ගන්න ඕනේ. root access එක ගන්න අපිට shell එක password සාමාන්‍ය sudo තමයි පාවිච්චි කරන්නේ. බලමු secret එක දාලා තියෙනවා. sudo su තමයි පාවිච්චි කරන්නේ මේ sudo privilege ගන්න. Linux වල බලමු මේකට secret the password දෙයි කියලා. ඒක execute කරන්න බෑ කියලා අපිට වෙන එකක් දීලා තියෙනවා. path එකක් පිටි. බලමු මේකත් enter කරලා secret බෑ එහෙම බැරි පස්සයි බලමු sudo -l හරි password එක අවශ්‍ය නැතුව sudo privilege සහිතව run වෙන service එකක් තියෙනවා vim කියන්නේ text editor එක. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් එකමත් තියෙනවා root privilege එක ගන්න. ඒක vulnerability එකක් කොහොමද මේ system එකේ තියෙනවා. හරි ඊළඟට අපි අහන්නේ ඒක තමයි අහන්නේ. මොකක්ද රන් shell එක අපිට පරිගම shell එක කියලා නෝ vim තමයි shell එක. shell එක නෙමෙයි මේ service එක. software අපි රන් වෙන software එක තමයි vim කියන්නේ. හරි ඒක අපි අහනවා අපි දැන් මේ hack කරන්න ඕනේ මේ hack කරලා තියෙන කියන්නේ මේ දැන් ඕනේ අපිට root access එක ගන්න. කියන්නේ system එකේ තියෙන ඉහළම මට්ටමේ access එක ගන්න තමයි අපිට තියෙන්නේ. ඒ ගන්න මේ වගේ එකක් තිබ්බොත් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ කරන දෙයක් තියෙනවා මේක දැන් password එක ඕනේ නැතුව run වෙන්නේ. අපි දැන් මේ මෙන්න මේක හරහා මේ root access එක ගන්න ඕනේ. කරන්නේ sudo password එක ඕනේ vim -v ඊපස්සේ හරි වාපරනදී user වෙනස් වුණා. දැන් කෙලින් ඉන්නේ root machine එකේ root access. හදාගන්න මේ system ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෑ දැන්. system එකේ root access ගන්නවා කියන්නේ. බලමු root සමහර root flag එකේ තියෙන root කියන folder එක ඇතුලේ cd root හරි ඔයාලා පේනති මේ root flag එකක් තියෙනවා අපිට හැම root flag එකේ folder එකේ file එක මෙන්න මේක තමයි root flag එක. මේක සාමාන්‍ය user කෙනෙක් ඉතින් access කරන්න බැරි තමයි මට ඒක පෙන්වන්න බැරි වුණා. ඔයාලා සාමාන්‍ය user කෙනෙක්ගේ privilege සහිතව ගියා නම් ඒකට access කරන්න බෑ. හරි CTF එක complete කරා. මෙතනින් ආවර අවුල වුණේ අර internet connection එකේ පොඩි අවුලක් වුණා. ඒක මේ වැඩි ගණන් ගන්න එපා. එහෙම තමයි සාමාන්‍ය වෙනවා. සමහරට අපේ වෙන්න ඇත්තේ VPN එක අර scan එක ආදී මොකක් හරි ඒගොල්ලෝ මේ firewall එකට අහු වෙන්නදී මේ exploit එක මොකක් හරි අවුලක් නේද ඒගොල්ලන්ට මොකක් හරි අහු වෙන්නද ඒක machine එක off කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ off වෙන විදියක් නැහැ. හරි අපි එහෙනම් අය ඊළඟ CTF එක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.